අද අපි වීඩියෝ එකකින් අහලා තියන්නේ අපි කලින් වීඩියෝ එක කරා කේවර්ක් account එකක් හදන්න කොහොමද කියලා. අද බලමු මම එදා කිව්වා වගේ gig එකක් දාන හැටි. මම ඔයාලට gig එකක් දාන හැටි සම්පූර්ණ කියලා දෙන්නම්. ඉන්ටර්ව් එකට ගිහලා වීඩියෝ පටන් ගමු. එහෙනම් අපි යන් ඉන්ටර්ව් එකට. හරි සුබ දවසක් කියලා පිළිගන්නවා. අත් අපේ වීඩියෝත් එක දුරලා ඉන්න ඔයාලා හැමෝම. මුලින්ම කියන්න ඕන අපේ channel එකට අලුත් කෙනා subscribe කරලා bell icon all දාලා තියාගන්න. අපි අලුත් දාන වීඩියෝ එතකොට ඔයාලගේ ළඟම notification එකක් විතර ගෙන්න ගත්ත හැකි. ඊළඟ දේ තමයි මේ වීඩියෝ skip කර කර බලන්න එපා. එතකොට ඔයාලට gig එක දාන්න ඕන අවශ්‍ය කරුණු මගේ ඇරේ. ඒකින්ද අවධානයෙන් සම්පූර්ණ වීඩියෝ එකම බලන්න. එහෙනම් අපි යන්නේ වීඩියෝ එක කොහොමද gig එකක් දාන්නේ කියලා. හරි එහෙනම් ඔයාලා මුලින්ම site එකට එන්න. site එකට ආවට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් එයි. මේ වගේ මොන ඉන්ටර්ෆේස් එක ආවත් ඔයාලට මෙතන තියෙනවා උඩ තියෙනවා Kworks කියලා. අන්න ඒක උඩේ පාරක් ක්ලික් කරගන්න. Kworks කියන එක ක්ලික් කරගත්ත පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි ඔයාලට. මේ විදිහට මම දැනට දාපු ගිග් අතර මම මේ මම ඔයාලට දා කිව්වා අලුතෙන් පටන් ගත්ත කියලා මම මේ account එක. ඊට පස්සේ මෙතන තියෙනවා create a work කියලා. අන්න ඒක උඩේ පාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන ඔයාලා කරන කැටගරි එකට අදාළ ටයිටල් එක දාන්න වෙනවා. ටයිටල් එක දාද්දි මම දැන් දාන graphic design සම්බන්ධව මම FB බැනර් YouTube බැනර් ඒ වගේ බැනර් හදනවා කියලා. ඔයාලට ඕන වීඩියෝ එඩිටින්ද සෝෂල් මීඩියා මාකටින්ද ඔඩියෝ ඇන්ඩ් වීඩියෝ එඩිටින්ද වෙබ් ඩෙවලොප්මන්ට්ද ඕනයක් ගැන ඔයාලා හදාගන්න ඔයාලට ඕන ටික ඔයාලට හදාගන්න තේරෙන්නේ නැත්නම් ඔයාලා ChatGPT හරි Gemini හරි use කරලා හදාගන්න පුළුවන්. එහෙම තේරෙන්නේ නැත්නම් මම message එකක් දාන්න මම ඒ ටික හදලා දෙන්නම් ඔයාලා කරුණු ටික මට දෙන්න. ChatGPT හරි Gemini හරි හදාගත්තට පස්සෙත් ඒක එහෙම කොපි කරලා පේස්ට් කරන්න එපා. ඔයාලා notepad එකට දාගෙන translate එකත් අරගෙන Google එකේ තියෙන translate එක අරගෙන translate කර කර ඔයාලා කරුණු පොඩ්ඩක් එහා මෙහා කරලා ලස්සනට හදාගන්න. කොපි පේස්ට් කරාට පස්සේ අහු වෙනවා. එයා ලොකු සයිට් එකකින් අහු වෙනවා. ඒක හින්දා එහෙම කරන්න එපා. දැන් මම හදාගත්තු ටිකක් තියෙනවා. එහෙනම් මම දැන් මගේ ටික දාගන්න අපි බලමු දැන් gig එක දාන්නේ කොහොමද කියලා. මම ඒ ටික ඔක්කොම හදාගෙන තියෙන්නේ. ඒ ටික දැන් ඔයාලට පෙන්වන්න දිහන්නේ මගේ අනිත් මොනිටර් එකේ තියෙන ඒ ටික. මම ඒ ටික එහෙම කොපි කර කර පේස්ට් කරන්න. පළවෙනි මම ටයිටල් එක දාගන්නවා. මෙන්න මේක විශේෂයෙන්ම ඔයාලා මේ ටයිටල් එක දාද්දි අකුරු 70ට වැඩියෙන් දාන්න බෑ. අඩුවෙන් මිසක් වැඩියෙන් දාන්න බෑ එකක්වත්. හරි ඊට පස්සේ මම දැන් ටයිටල් එක දාගත්තා. ඊට පස්සේ මම මෙතන කැටගරි කියන එකට එනවා. ඒක මම දාගන්නවා කැටගරි කියන ඩිසයින් කියන එක. ඊට පස්සේ වෙන එනවා සිලෙක්ට් කැටගරි කියලා. අන්න ඒක උඩත් එකපාරක් ක්ලික් කරගෙන මම පහට ස්ක්‍රෝල් කරන් එද්දි කියනවා වෙබ් බැනර් අයිකන් කියලා. අන්න ඒක උඩේ පාරක් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන ස්ටැටික් බැනර් කියන එකට දාගන්නවා ටික් එක. ඊට පස්සේ මෙතන ඔයාලට එනවා අප්ලෝඩ් කවර් ඉමේජ් කියලා. ඒක එන්න ඕනේ මැක්සිමම් සයිස් එක එන්න ඕනේ 660යි 440යි පික්සල්. මැක්සිමම් ෆයිල් සයිස් එක එන්න ඕනේ MB 10යි. ඔයාලට මේකේ ෆෝමැට් එක එන්න ඕනේ JPG හරි JPEG හරි PNG හරි. ඒ ඔයාලට Photoshop use කරලා හදාගත්ත හැකි. දැන් මම Gemini එකෙන් නිකන් මේ gig එක දාගන්න ඕනේ මම ඉක්මනට හදාගත්තු එකක් තියෙනවා. මම ඒක ඇඩ් කරගෙන පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන මම ඔක්කොම හදාගෙන කෝල් එක මම මේක දාගන්නවා දැනට. හරි ඊට පස්සේ මෙතනින් ඔයාලට කොළ පාට බායප් එකක් යනවා. ඊට පස්සේ කොළ පාට බාය එකක් යනවා. එන්නේ ෆිල් වෙන්න ඕනේ. ෆිල් වුණාට පස්සේ මෙතන next කියන බටන් එක ක්ලික් කර හැකි. මම ඒක ෆිල් වෙනකන් ඔයාලට කියන්නම්. ඔයාලා මේ සයිට් එකේ අර මම එදා කිව්වා වගේ ඔයාලා ඒ කියන්නේ ඔක්කොම සල්ලි තියෙන බැංක් account number එක දෙන්න එපා. ඔයාලා අලුත් account එකක් හදාගෙන දෙන්න. ඒකට හේතුව මම එදා ඔයාලට කිව්වානේ. මේක කිසි එකක් එන්නේ නැහැ. අර ලාවත් આવුත් කියලා තමයි මම ඔයාලට එහෙම කිව්වේ. ඕකටත් කියලා. හරි දැන් මේ හැඩ්ලි ඉවරයි. එහෙනම් මම next කෙනෙක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා වැදගත්ම දෙනවා description එක හදාගන්න. description එක ඔහේ එකක් දාගෙන නිකන් දන්නේ ඒවා ඔහේ දාගෙන යන්න එපා. ඔයාලා හොඳ description එකක් හදාගන්න. ඒකත් ChatGPT හරි Gemini හරි use කරලා හදාගත්ත හැකි. එහෙම හදාගෙන ඒකත් අර මම කිව්වා වගේ edit කරගන්න පොඩ්ඩක් එහා මෙහා කරලා අකුරු වදන එහා මෙහා කරලා ලස්සනට හදාගන්න. මම දැන් දාගන්නවා මෙතනට description එක. හරි. ඊට පස්සේ අර පහළට එද්දී තියෙනවා order requirement කියලා. ඊට පස්සේ මම ඒකත් හදාගත්තේ copy paste කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන attach file කියලා තියෙනවා. file එක attach කරන්න පුළුවන්. මම දැනට file එක attach කරන්නේ මේකෙත් තියෙනවා 500යි උඩරින් පුළුවන්. මම දැනට මගේ තියෙනවා 329ක් අකුරු. එහෙනම් මම දැන් මේක next කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා price and price කියලා. ඒකේ තියෙනවා basic කියන විතරයි අපිට දැනට ඔන්ලා තියෙන්නේ. ඔයාලට බේසික් විතරක් ඔයාලා යනවා නම් ඒක ඔන් කරගෙන ගිය හැකි. මම දැනට මම හදාගන්න හින්දා one package කියන එක දාගන්නවා ටික් එක.
ඊට පස්සේ ඔයාලට මේ වගේ එනවා. ඒකෙන් ඔයාලට මේ ටික දාගත්ත හැකි. මේකේ දැන් මෙතන තියෙනවා ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එක එකක් දාන්න. අන්න ඒකට මම දාගන්නවා සිල්වර් පැකේජ් කියලා දාගන්නවා පළවෙනි එකට. දෙවෙනි එකට දාගන්නවා ගෝල්ඩ් පැකේජ් කියලා. අනිත් එකට අන්තිමට දාගන්නවා ඩයමන්ඩ් පැකේජ් කියලා. මම මේක දාගන්නවා. මේකෙත් මම ඉස්තිලා මේක ප්‍රීමියම් එකට විතරක් දාගන්නවා ටික් එක. මේක ඔයාලට මං කරනම කරන්න එපා. මොකද මේක මං කරන එකයි ඔයාලා කරන එකයි දෙකක්නේ. ඒකෙන් හින්දා ඔයාලට හරියන විදිහට හදාගන්න. මේකත් හදාගන්න තේරෙන්නේ නැත්නම් ChatGPT හරි Gemini හරි යූස් කරන්න. ඔයාලට කිසි ඉෂුව එකක් එන්නේ නැහැ. එයාලෙන් අදහසක් අරගෙන කරන්න කියලා කියන්නේ මම එයාලගේකම කරන්න කියලා නෙමෙයි. ඔයාලට දැන් මේ ගිග් එක දැන් ඔයාලා හිතනවා දැන් ඔයාලා ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් කියලා. දැන් ඔයාලට ඒ කියන්නේ ඔයාලට ඕන Gemini එකෙන් ආන්න පුළුවන්. මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. මම Keyword එකේ අලුතේ account එකක් හදලා මට ඉස්සරහට යන්න ඉක්මනට ගිග් එකක් පබ්ලිෂ් කරලා ඉක්මනට ඕඩර් එකක් ගන්න පුළුවන් වෙන හොඳ ගිග් තියෙන මොනවද කියලා අහලා එයාලෙන් උදව් අරගෙන අලුත් ගිග් එකක් හදා ගන්න පුළුවන්. මම දැන් මේක හදා ගන්නවා ඉක්මනට. හරි ඊට පස්සේ මම number of banner කියන එකට දා ගන්නවා මෙතන 1යි. මෙතන දා ගන්නවා standard කියන එක 2යි. premium කියන එක 3යි. ඊට පස්සේ අතන add service කියන එකට ගිහලා ඔයාලා අලුතෙන් service එකක් add කරගන්න පුළුවන්. මම දැන්ට service එකක් add කරන්න යන්නේ මේ තියෙන විදිහට use කරනවා. දැන් delivery time එක විතර මම එකක් දානවා පළවෙනි එකට. දෙවෙනි එකටත් එකක් දානවා. පළවෙනි orders ඉන්න පොඩ්ඩක් පුළුවන් තරම් ඉක්මනට දෙන්න බලන්න. ප්‍රීමියම් එකට මම දෙකක් දා ගන්නවා. මේකේ price එක දා ගන්නවා 8යි. අඩුම තියෙන ටික දා ගන්නවා. 16යි 24 දා ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන extra option කියලා මම ඒක දා ගන්න යන්නේ. එහෙම next දෙනවා. ඔයාලට ඕන එක දා ගන්න. ඊට පස්සේ මෙතන portfolio එකට sample 5ක් දා ගන්න දෙනවා. මම එකක් ක්ලික් කරලා දා ගන්නවා. මේ 5 ඉක්මනට. හරි දැන් මම ඉක්මනට මේක add කර ගන්නවා. එනවා sample එක කියලා right එකට දුන්නා. දැන් මේක load live වෙනවට පස්සේ එතන save button එක දුන්න හැකි. හරි දැන් මම save button එක දෙනවා. save button එක ක්ලික් කරගත්තා. ඊට පස්සේ දෙවෙනියත් add කර ගන්නවා මම. දෙවෙනියට add කර ගන්නවා මේක. ඒකෙන් මම දෙනවා sample දෙක විතර. ඒකත් save දා ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි එකක් දෙනවා. මුලින්ම ඔයාලා පළවෙනි තුනට කියන්නේ පහම එක විදියට නැත්තම් ලස්සනට ඉස්සරහට දාන්න try එකක් දෙන්න. එතකොට කට්ටිය බලන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් හරි මම මේකේ sample 3කට දා ගන්නවා. හරි ඊට පස්සේ මේක save දෙනවා. ඊට පස්සේ හතරවෙනි දා ගන්නවා. මේක දා ගන්නවා. ඒකත් මම save දෙනවා. දැන් මේක load live වුණාට පස්සේ කියන්න දෙයක් අමතක වුණා. මේකේ ඔයාලා sample 5ට වැඩි අඩුවෙන් දාන්න බෑ. අඩුම 5ක්වත් දාන්න ඕනේ. 5ට වැඩි වැඩියෙන් දැම්ම හැකි. 5ට වැඩි අඩුවෙන් sample දාලා next දෙන්න බෑ. ඒකින්ද sample 5ක්වත් ඔයාලා හදාගෙන ඉන්න. දැන් මම save දෙනවා. දැන් මම අන්තිම එකත් upload කර ගන්නවා ඉක්මනට. sample 5 කියලා එකට දාගත්තා. ඒක දැන් upload live කරයි. දැන් ඒක save දෙනවා මම. ඊට පස්සේ තමයි next button එක දුන්නේ හැකි. මම next දෙනවා. හරි next දුන්නාට පස්සේ ඔයාලට අහනවා මෙතනින් ඔයාලට මොකක් හරි එයාලට මොකක් හරි ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරයක් දෙන්න ඕන කියලා. මම දැන්ට reaction එකක් දෙන්නේ නැහැ කිසිම. දැන් මම මෙතන confirm කියන එක දෙනවා. ඒකට ක්ලික් කරලා පස්සේ ඔයාලට මේක saving වෙලා වැඩේ හරියටම හරියනවා. ඊට පස්සේ ඔයාලට මෙතෙන් බලාගත්තා ඔයාලා දාගත්තු ගිග් එක කොහොමද වැටලා තියෙන්නේ කියලා. මේ තියෙන ඔය price list එක මේ ටික තමයි ඇඩ්ලා තියෙන්නේ. මේ තියෙන ඔයාලට description එක දාගත්තු. මේ තියෙන මේක මෙතනින් ඔයාලට edit කියන එක ක්ලික් කරලා edit ගිය හැකි. edit කරගන්න ගිය හැකි. හරි ඊට පස්සේ මේ තියෙන මම basic package එක, මේ තියෙන standard package එක, මේ තියෙන premium package එක. මේ තියෙන්නේ අපි පළවෙනිට දාගත්තු image එක. ඔයාලට බලාගත්තා මේ තියෙන cover page එක. මේ තියෙන දෙවෙනි image එක. මේ විදිහට මම sample ටික ඔක්කොම පෙන්නන්නේ නැහැ ගොඩක් වෙලා යන හින්දා. මෙතනින් ඔයාලට බලාගත්තා ඒක ඔයාලා දාගත්තු sample ටික ඔක්කොම මේ මම අන්තිමට තව එක sample එකක් දාලා නැති හින්දා තමයි මෙහෙම වැටෙන්නේ. එහෙනම් ඔයාලට කැමති විදිහට මේක edit කරලා හදා ගන්න පුළුවන්. මම හිතනවා අද වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මම ඔයාලට ගොඩක් කරුණු කිව්වා මේකේ මතක තියාගන්න. ගිග්ගේ දාatti ඔයාලා description එක හරියට හදන්න. ගොඩක් ලොකු ගණන් වලට දාන්න එපා පළවෙනි ගිග් ටික. ලස්සන ක්‍රියේටිවිටි එකක් තියෙන විදිහට ඩිසයින් එක හදාගන්න. ඩිසයින් එක ගැන නැත්නම් වීඩියෝ එඩිට් කරන එක ගැන වීඩියෝ එඩිට් එක හදාගන්න. කොහොම හරි වැඩේ හොඳට කරගන්න. ඔයාලට මේ ස්ටෑන්ඩඩ් බේසික් ප්‍රීමියම් පැකේජ් ටික දාගන්න තේරෙන්නේ නැත්නම් ඔයාලා ඒක අර මම කිව්වා වගේ ChatGPT එකේ දාලා හදාගන්න. ඒත් එහෙම දාන්න තේරෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න මම අනිවාර්යයෙන් උදව් ගන්නම්.
මම මේකට අලුත් මේ සයිට් එකට අලුත් ඒකින්ද මම ඔයාලට කියලා දෙන්න අනිවාර්යෙන් පොඩ්ඩක් රිප්ලයි එන්න පරක් වුණොත් සෝරි එකට කොහොම අනිවාර්යෙන් රිප්ලයි කරනවා කියන මැසේජ් එකක් දාලා තියන්න පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරේ තියෙනවා ඒකට මැසේජ් එකක් දාන්න ඒ වගේම කියන්න ඕනේ අපේ නිෆ්ටි ඇකඩමි YouTube channel එක subscribe කරන්න අපේ site එකත් බලන්න ගිහිල්ලා site එකේ link එකත් මම පහල description එකේ දාලා තියන්නම් එහෙනම් මම හිතනවා ඔයාලට අද වීඩියෝ එකක් වැදගත් වෙන්න ඇති කියලා ඔයාලා යාළුවෝ ඉන්නවා නම් එයාලට බලන්න share කරන්න එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා